ඔටෝමෑන් ආයතනයේ සිට අද අපි ඔබට පැහැදිලි කරන්නට යන්නේ ඔටෝමැටික් ගියර්බොක්ස් එකක නිවැරදිව ඔයිල් ලෙවල් එක චෙක් කරන පිළිවෙල. ඔටෝමැටික් ගියර්බොක්ස් එකක ඔයිල් ලෙවල් එක චෙක් කළ යුත්තේ මෙවැනි තැන්තලා ස්ථානයක සිට. කන්දක හෝ බෑවුම් සහිත ස්ථානයක වාහනය නතර කර ඔටෝමැටික් ගියර්බොක්ස් එකක ඔයිල් ලෙවල් චෙක් කිරීම අනුමත කරන්න බෑ. එය වැරදි. ඔයිල් ලෙවල් එක චෙක් කිරීම සඳහා නිෂ්පාදකයා විසින් පිට දීලා තිබෙන උපකරණය ඩිප්ස්ටික් එක තමයි මේ. මෙම ඩිප්ස්ටික් එක එළියට ගැනීමට පෙර මෙම අවට තිබෙන කුණු දූවිලි ඉවත් කළ යුතුයි. එසේ නැතුව අපි ඩිප්ස්ටික් එක එළියට ගන්න ගියොතින් මේ අවට තියෙන කුණු දූවිලි ගියර්බොක්ස් එක තුලට වැටෙන්න පුළුවන්. විවිධ මාදිලියේ වාහනවල තෙල් බලන කූර එසේත් නැත්නම් ඩිප්ස්ටික් එකේ නොයෙකුත් විදියට එම ඔයිල් ලෙවල් සලකුණු කර තිබෙන්න පුළුවන්. හොන්ඩා වාහනවල මේ විදියට සලකුණු කරලා තිබෙනවා. මේ තිබෙන්නේ ටොයටා වෑන් එකක ඩිප්ස්ටික් එකක්. ඒක වෙනස් විදියකට තමයි සලකුණු කරලා තිබෙන්නේ. ඔයිල් කූර ඩිප්ස්ටික් එක පිරිසිදු කිරීම සඳහා ටිෂු පේපර් එකක්ම පාවිච්චි කරන්න. ඒ පිරිසිදු කිරීමට රෙදි කැබලි හෝ කොටන් මේස් පාවිච්චි කිරීම සුදුසු නැහැ. එය වැරදි. මොකද රෙදි කැබලි වල තියෙන බූල් ගතිය නූල් ගියර්බොක්ස් එක තුලට යෑමෙන් ගියර්බොක්ස් එකට හානි සිදු වෙන්න පුළුවන්. මේ සටහන් කර තිබෙන්නේ කෝල් ලෙවල් එක. මෙතන ඉඳලා මෙතනට අපිට මේ රේන්ජ් එකේ ඔයිල් ලෙවල් එක තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ කෝල් ලෙවල් එකේ මැක්සිමම් ලෙවල් එක. මේ තිබෙන්නේ හොට් ලෙවල් එක. අපිට මෙතන ඉඳලා මෙතනට හොට් ලෙවල් එකක් තබන්න පුළුවන්. මේ තිබෙන්නේ හොට් ලෙවල් එකේ මැක්සිමම් ලෙවල් එක. උපරිම ලෙවල් එක. වාහනය ස්ටාර්ට් කළ පමණින් ගියර්බොක්ස් එක රත් නොවෙන නිසා ඩිප්ස්ටික් එකේ කෝල් කියන ලෙවල් එක අතර හෝ කෝල් ලෙවල් එකේ මැක්සිමම් ලෙවල් එකට උඩ මට්ටමට තෙල් තිබිය යුතුයි. වාහනය ස්ටාර්ට් කර ෂිෆ්ට් ලිවර් එක PRND2L සලකුණු කර තිබෙන මේ ස්ථානවලට ගියර් ලිවර් එක ගෙන ගොස් P හෝ N පොසිෂන් එකේ ගියර් ලිවර් එක නතර කර ඔයිල් ලෙවල් එක චෙක් කරන්න. ඔයිල් පරීක්ෂා කිරීමේදී ඔයිල් වල බර්න් ස්මෙල් එකක් එසේත් නැතිනම් ඔයිල් වල වර්ණයේ රතු පහට නැති වී අධික කළු පැහැයක් ගැන්වේ තිබුණතින් හෝ මේ ඔයිල් කූර මත මෙටල් පාටිකල්ස් තිබුණතින් හෝ වහාම කාර්මිකයෙකු ලබා පරීක්ෂා කර ගැනීම ඉතාම සුදුසුයි.